යන්නේ පින්වතුනි. තව ගැට ගැහෙනවා පින්වතුනි. තව ඉන්න. මම මේ කියන්නේ මේ තරුණ පුතාලා දූලා අද සටහනක් දාගන්න ගෙදර ගිහිල්ලා පොතක සටහනක් දාගන්න. පුළුවන් නම් මතක් කරලා බලන්න දැන්ට තියෙන ගැට ටික. මොනවද තියෙන ප්‍රශ්න කියලා ඔක්කොම ලියා ගන්න. 10ක් තියෙයි. ලොකුවට ප්‍රශ්න නැහැ 10ක් තියෙයි. ඊට පස්සේ තව අවුරුදු 10කින් ආයි ඒ පොත ලිහලා බලන්න. පොත ඇරලා බැලුවා. ඔන්න බලනකොට පේනවා. දැන් ලියන්න ප්‍රශ්න ටික. දැන් ඔබට හිතේ පොතේ නම් ලියන්න ඉඩ නැහැ මාගලක් ඕනේ කියලා ලියන්න. ඒ තරමට ප්‍රශ්න තියෙනවා. ඔබ ඔබගේ අම්මත් එක්ක නිවි හැනහිල්ල කතා කරලා බලන්න. අම්මේ මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඉමක් කොනක් නැති ප්‍රශ්න තියෙනවා. තාත්තා මේ දවස්වල මාත් එක්ක කතා කරන්නේ නැහැ පුතේ හරියට. ඕකත් අම්මට ප්‍රශ්නයක් නෙවෙයි. කොහෙන් ගොඩ එන්නද කියලා මට නම් හිතා ගන්න බැහැ. දැන් මං සමාජ සෝදකෙක් නම් මං කරන්නේ තාත්තට කතා කරලා කියනවා පින්වත් පුරුෂය එසේ නොකරව ප්‍රිය භාර්යාව හා සංഭാෂණයේ යෙදව තේරුමක් නැති වැඩ නෙවෙයි. කොන්ද කැඩිච්ච අයට කිහිලි කරු දුන්න අනන්ත සසරත් තිස්සේ පින්විතනි දැන් දෙන්නේ නැහැ. දැන් කොන්ද කැඩිච්ච අයට කියන්නේ කොන්ද සනීප කරන්නම් වරෙව් කියලා. අබ්බගාතිය හදන්නේ මොකටද කිහිලි කරු දෙදී. මේවා ප්‍රායෝගිකව හිතන්න. මට මේ විශේෂයෙන් මොනේ මේවට සම්බන්ධ වෙලා ඉන්න තරුණ දුවදරුවෝ මේවා හිතන්න. මොකද හේතුව මෙතනින් බහින්න තියෙන්නේ. මෙහි යන්න එපා. මෙහි ගියොත් මේ ගිහිල්ලා කඳු නැගලා බැහැලා මේම මහා අන්තිමට එන්නේ කොහොමද මේකතනේ? කොඳු මේම වෙලා එන්නේ. ලොකු කන්දක් දැන් තියෙන්නේ මේකතන නැගගෙන එන්නේ. දැන් මම මෙහෙම කිව්වයි කියලා පින්වතුනි ಜಾති ආලයෙන් ඔද වැඩි ගිය කිසිම කෙනෙක් අවුල් හිතන්න හොඳ නැහැ. හේතුව මෙහෙම කිව්වයි කියලා ඔක්කොම පැවිදි වෙන්නව නම් බැරිය. බුදුහාමුදුරුවෝ කතා කළාවත් ආවේ නැහැ. පින්වතුනි ඔක්කොම පැවිදි වෙන්න බොහොම සුළු පිරිසයි ආවේ. ඉතින් මං වගේ සොච්චම් මිනිහෙක් කතා කරලා ඒකෙන් කෝටියෙන් පංගුවක් එයි. ඒක නිසා ಜಾති ආලයෙන් ඔද වැඩි ගිය කිසිම කෙනෙක් මේවට ප්‍රශ්න ඇති කරගන්න හොඳ නැහැ. මේ කතා කරන්නේ හේතු වාසනාව තියෙනවා නම් අවදි වෙන්න එච්චරයි. මම ඔබට කියලා තියෙනවා පින්වතුනි අහවල් පුද්ගලයා ශාසනයට ආයුතුයි කියලා එකක් නැහැ පින්වතුනි. අපිට කියන්න තියෙන්නේ පුතේ හෝල් එක තැනක ඉඩ තියෙනවා පුතේ. ඔච්චරයි කියන්නේ. ඒක තැනක ඉඩ තියෙනවා පුතේ ඕන්නම් ඇවිල්ලා ඉන්න පුළුවන්. අන්නේ එන්නේ එහෙම කිව්වට පස්සේ කවුද එන්නේ? එයා සුදුයිද, කළුයිද, දුඹුරුයිද, අරකයිද, මේකයිද එකක්වත් අදාළ නැහැ පින්වතුනි. නිරෝගී මිනිසෙක් නම් එන්නේ මානසිකව සහ ශාරීරිකව. එයාට ඒ අවස්ථාව තියෙනවා පින්වතුනි ඉන්න. කවුද කියන එක අදාළ නැහැ. කවුද පින්වතුනි? කවුද එන්නේ? ඔය මූණ දෙන්නේ. දැන් ඔබ එන්න කිව්වම ඔය මූණ දෙන්නේ පින්වතුනි. එන මොකක්ද දෙන්නේ? කවුද දෙන පුද්ගලයා පින්වතුනි? දැන් මං බණ කියනවා ඔබ ඕම නිවන් දක්වන්න. ඔබ. දැන් කාවද මං නිවන් දක්වන්නද? ඒතර හොඳාකාරව දන්නවා. ඕකේ එහෙම එකෙක් නැහැ කියලා. ඔය තියෙන විකාරයටපත් වෙච්ච හිතක්. ඒ හිතත් එහෙමම තියෙන එකක් නෙමෙයි පින්වතුනි හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන හිතක් තියෙනවා හැමතිස්සෙම. ඔන්න ඔය හිත සුවපත් කරන්න තමයි පින්වතුනි අවශ්‍යතාවය තියෙන්නේ. අන්න ඒකයි පින්වතුනි ඔබට හැමතිස්සෙම මේ අවස්ථාව අපි පෙන්වලා දෙන්නේ. ඒක නිසා කවුරුත් මේවට උරණ වෙන්න අවශ්‍යතාවයක් නැහැ පින්වතුනි අපි මෙහෙම කිව්වට. නමුත් තරුණ දුවදරුවන්ට අපි විශේෂයෙන්ම මතක් කරන්නේ ඔබට අවස්ථාව තියෙන වෙලාවේ මේ කඳු නැගලා බහින්න එපා. අවස්ථාව තියෙන වෙලාවේ මේ භව ගමන කෙලවර කරගන්න.
මේ ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙන්න වෙනවා ඉස්සරහට. ඔය ආද ඔබට එක එක ඒවා උපදෙස් දෙන කිසිම කෙනෙක් ඔබට ඔය ප්‍රශ්න ආවට පස්සේ කවුරුත් නැහැ. ඔබට මන්දබුද්ධික දරුවෙක් හම්බුනොත් ඔය පුතේ කසාදයක් බැඳහන් ඔය විකාර කරන්න නැතුව කියලා කියපු හාදයක්. එයිද? අන්න එදාට ගිහිල්ලා කියන්න තියෙන්නේ ගිහිල්ලා ඒ මිනිස්සුන්ට ගිහිල්ලා උඹ බලාගනින්න. දරුවා අපි පැත්තකින් තියමු. අනාචාරය යන බිරිඳක් හම්බුණා. මොකද කරන්නේ? අනාචාරය යන ස්වාමි පුරුෂයෙක් හම්බුණා. මොකද කරන්නේ? ඔබ කල්පනා කරලා බලන්න. කොයිතරම් වේදනාවටපත් වෙන්න වේද කියලා? කොයිතරම් ඉඳවන්න වේද කියලා? අන්තිමට සමහරට පෙන්වතුනි ඒ කරුණ නිසා ඔබට අපාගත වෙන්න සිද්ධ වෙනවා. හේතුව ඔබ ඒ තරමට කේන්තියෙන් ජීවත් වෙනවා. ඒ මිනිස්යාගේ දෝෂේ. නමුත් කේන්ති කාටද? ඔබට. ඇයි මට එහෙම කළේ? තොට ಜಾති තැන ගන්නවා. මෙහෙම කර. බිරිඳගේ වැරද්ද. ස්වාමි පුරුෂයා විඳවනවා. ස්වාමි පුරුෂයාගේ වැරද්ද. බිරිඳ විඳවනවා. ඒ වෙලාවට දෙන්නත් එක්කම ගිහිල්ලා අර Tamanට මේ ලෝකේ රැඳිලා ඉඳගෙන හොඳට ජොලියෙන් ජීවත් වෙන කියනකොට අවවාද දුන කවුරු හරි ඉන්නවනේ. ආන්නේකට බාර දෙන්න තියෙන්නේ. මගේ මිනිහා දඩාවත යනවා. ඉඳා උඹ ගනින් මගේ මිනිහා කියලා. පින්වතුනි ඔබගේ දරුවා අනාචාරය යන්න පටන් ගත්තට පස්සේ කොහොමද තියෙන්නේ? පින්වතුනි මම මේ කියන දේවල් අද මේ සමාජින දෙමාපියෝ භුක්ති විඳිනවා පින්වතුනි. සමහර දෙමාපියෝ ඉන්නවා පින්වතුනි ඒ අම්මලා ජීවත් වෙනවා පුදුමයි පින්වතුනි. පුදුම වේදනාවක් විඳින්නේ පින්වතුනි මේ මිනිස්සු. හේතුව තමන්ගේ දරුවා ජරා වැඩ කරනවා. අහල පහල ගෙදරක ඇඳුමක් තියෙන්න දෙන්නේ නැහැ. ගම්මු අල්ලලා පොලිසියට දෙනවා. පොලිසියෙන් අර ළමයට ගගහ අරන් යනවා. ගහලා ජීප් එකේ දාගෙන අරන් යනවා. අපි ඔබ නම් ඒ අම්මා කොහොමද පින්වතුනි දැන් ඉන්නේ ගමේ? කොහොමද ඔළුව කෙලින් කරගෙන ඉන්නේ? ඒ ගම දාලා යන්නම් වෙනවනේ. ගම දාලා ගියා. ඒ අනික් ගමට ගියාට පස්සේ පින්වතුනි දැන් බයෙන් නෙමෙයිද ඉන්න වෙන්නේ. මේ ගමේ අය දැනගනී කියලා. ඒකයි පින්වතුනි එහෙම අම්මලා තාත්තලා අර දරුවට බනින්නේ හැමතිස්සෙම. ඔය මා කාලකන්නික් අපේ එකෙක් නෙමෙයි ඕක. එහෙම බයින්නේ මොකටවත් නෙමෙයි අම්මා ආදරේ නැතුව නෙමෙයි පින්වතුනි. අර සමාජෙට මූණ දෙන්න බැරි වේදනාවක්. ඒ සමාජෙට කියනවා ඒ අම්මා අපි හොඳයි. ඌ තමයි නරක. වේදනාව. මට තේරෙන්නේ නැහැ පින්වතුනි. මේවා දැන නෙමෙයිද යන්නේ ඔය ගමන. පින්වතුනි ඔබ කතාද බඳින්න යනකොට ඔබට මේවා කිව්වේ නැද්ද කවුරු? පින්වතුනි ඔබ කතාද බඳින්න හදනකොට මේ කතාද බඳින්න එපා කියලාද මේ කියන්නේ? එපා කියලාද කියන්නේ? නෑ. මම පුළුවන් නම් දැන් මංගල කිංකිණි කියලා පත්තරයක් පටන් ගන්න. සාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි මිනිස්සු කසාද බැඳලා සාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් උඩ ඉන්න දෙවි දේවතා පිරිස්ව මෙහෙට ගෙන්නලා දෙන්න. මං එකඟයි වැඩේට. මොන්ඩිසෝරියකුත් දාලා දෙන්නම්. වින්නමු අම්ම කෙනෙකුට ගෙනත් දෙන්නම් පුළුවන් නම්. අන්න අර පිරිසව ගෙනත් දෙන්න පින්වතුනි.
මොකද මේ ශාසනය පවතින වෙලාවේ ශාසනයෙන් වැඩ ගන්න පුළුවන් මිනිස්සුන්ටයි මේකේ ප්‍රයෝජනෙ තියෙන්නේ. මම තරයේ විශ්වාස කරන ඔබ සියලු දෙනා මේ ශාසනයෙන් වැඩ ගන්න පුළුවන් ශක්තිමත් මිනිස්සු කියලා. කසාද බඳින්න එපා කියලා නෙමෙයි මම කියන්නේ පින්විතනි. නමුත් මම ඔබෙන් අහන්නේ ඔබ කසාද බඳිනකොට මොකද්ද පින්විතනි ඇත්තටම හිතුවේ? එයත් එක්ක ජීවත් වීම සම්බන්ධව මොකද්ද හිතුවේ? ඒ වෙලාවේ ඔබට ආවද පින්විතනි මොන හරි ප්‍රශ්න? මෙයත් එක්ක ඉඳ මෙයා අනාචාරීයොත් මොකද වෙන්නේ? උපදින ළමයි අනාචාරය යන්න ගත්තොත් මොකද වෙන්නේ? කොල්ලෙක් ඉපදෙලා එක කුඩු ගැහුවොත් මොකද වෙන්නේ? දුවෙක් ඉපදෙලා අනාචාරී ගියොත් මොකද වෙන්නේ? පැනලා ගියොත් මොකද වෙන්නේ? අසනීපයක් හැදුනොත් මොකද වෙන්නේ? අසනීප සහිත දරුවෙක් ඉපදුනොත් මොකද වෙන්නේ? කසාද බැඳලා සතියේ මහත්යට අංශභාගය හැදුනොත් මොකද වෙන්නේ? එහෙම අහලා නැද්ද ඔබ? බැඳලා සතියයි මහත්යට අංශභාගය. අස්සම් කළා වෙඩින් එකේ අස්සම් කළා නැගිටිනකොට මොකද උනේ? නැගිට ගන්න බෑ කොල්ලට. මොකද උනේ? නහරයක් පිපුරුවා එදා ඉඳලා අංශභාගයි. නමුත් පින්වතුනේ අස්තන ගහලා දෙන්නේ. ඒ වෙලාවේ රෙජිස්ටර් මහත්තයාව අල්ලන්න දුවනවා පස්සෙන් හිටු ඔක කපලා දාන්න කියලා. නමුත් එතුමා දුවලා ගිහලා රෙජිස්ටර් කරලා ඉවරයි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අර ভেජිටබල් එක තමයි කවුද? හබි. දැන් හබි කරගෙන ඉන්න තමයි වෙන්නේ පින්විතනි අර ভেජිටබල් එක. ඒක හිතුන්නේ නැහැ නේද පින්විතනි? ඒකට හේතුව පින්විතනි අවිද්‍යාව නිසා මෝහාන්ධකාරයෙන් වැහිලා ගියාට පස්සේ හිත හැමතිස්සෙම පින්විතනි හිතට ආස කරන ඒවා තමයි පින්විතනි විද්‍යමාන කරන්නේ. හොඳට බලන්න. ඔබට ගොඩාක් පීඩාව ඇවිදින්න ඔබ දෙයක් කරන්න හදනකොට ඒකෙන් නිදහස් වෙන්න consequences මොකුත් ඒකට එන්නේ නැහැ දෙලසෙන්නත්. ඒකට බලෙන් ගෙනත් දා ගන්න ඕනේ. නැත්තම් එන්නේ නැහැ. එන්නේම පින්විතනි ඔක්කොම green light. උදා අපි අත්දකින්න දැන් සමහර අනගාരിക මහතුරු දැන් මොන කාලයක් ඉඳලා සමහර ස්වාමීන් වහන්සේලා අතරින් බතර ඉන්නවා. අපි ස්වාමීන් වහන්සේ නමක් කියලා අපි අතර ඉන්න ස්වාමීන් වහන්සේ නමක් කියලා. අවුරුද්දකට එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්න අවස්ථාවල් තියෙනවා හැම. මට ගෙදර යන්න ඕනේ. ඉතින් අපි අහන මොකක්ද දැන් ඔබ වහන්සේ කියලා කරන්න හදන්නේ? මම මෙහෙම බිස්නස් එකක් පටන් ගන්නවා. ඉතින් මට ඒක දිගටම මම කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මම මිලියන කෙනෙක් වෙනවා. ඊට පස්සේ මම හර්ෂ මහත්තයා වගේ සාසනයට කරනවා. මුළු ජීවිතේම කරනවා. ඔය හර්ෂ මහත්තයා ගන්නවා ගාන්ට ඒකට. ඊට පස්සේ අපි එක මතක් කරලා දෙනවා. ඔබ හද බිස්නස් එකක් පටන් ගන්නව නේද කියලා. දන්නවද රෙජිස්ටර් කරන්න ඕක? බිස්නස් එක රෙජිස්ටර් කරන්නේ කොහොමද කියලා දන්නවද? පින්වතුනි මේ වෙලාවට තියෙන පීඩාව නිසා ඒ පීඩාවට දැන් උත්තරයක් ගන්න හදන්නේ. පින්වතුනි අන්නේ උත්තරේ ගන්න යනකොට අර ඔක්කොම green light එක. හිත කියන්නේ ඒ තරම් මහා විකාර රූපී දෙයක් පින්වතුනි අවිද්‍යාව තෘෂ්ණාවත් එක්ක තියෙද්දි. නමුත් ඔබ හොඳටම දන්නවා නේද පින්වතුනි එළියේ පරිප්පු ටිකක් කන්න. බත් ටිකකුයි පරිප්පු ටිකකුයි කන්න දස දුක් විඳින්න ඕනේ කියලා. නමුත් අර හිතට එහෙම එකක් වැටහෙන්නේ නැහැ පින්වතුනි. හේතුව වෙන පීඩාවක් තියෙනවා. ඒ පීඩාවෙන් නිදහස් වෙන්නයි ඕනේ. ඒ නිදහස් වෙන්න ඕනේනකොට පින්වතුනි අර කියන ඔක්කොම green light පැටලලා තියෙනවා. ඔබගේ කසාදෙත් ඔහොමම තමයි පින්වතුනි. ඔක්කොටම green light. මේවා මේ තරුණ දූල පුතාලට කියන්නේ. කැමති දෙයක් කරන්න ඕන නම් මෙතනින් මෙතනට බහින්න නැත්නම් මෙහෙම ගිහිල්ලා එන්න. කැමති විදිහක් කරන්න ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ගිහිල්ලා ආවොත් මේ ලෝකේ ඉන්න මිනිස්සු හරි කැමති වෙයි. මොකද හේතුව මේ මිනිස්සුන්ගේ ඕනෑ පාකන් දැන් ඉෂ්ට කරලා තියෙන්නේ. ඉෂ්ට කරලා දැන් ඔක්කොම ගන්න දෙයක් නැති වෙලා තියෙන්නේ. තව මොකුත් ගන්න නැහැ රොඩ්. පුළුවන් නම් කිය රොඩු ටිකක් තියෙනවා ගනින් ඇවිල්ලා කියලා අපිට. භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිසරණක් ගන්න තේඟතනේ. හොඳට හයිය හත්තිය තියෙන වෙලාවේ.
උට්ටාන කාලම්හි අනුත්තහානෝ යවා බලින් ආලස්යං උපේතෝ සංසත්ත සංකප්ප මනෝකුසීතෝ. උට්ටාන කාලම්හි අනුත්තහානෝ මේ හොඳට උත්සාහ කරන්න පුළුවන් වෙලාවේ උත්සාහ කරන්නේ කරගන්න. යවා බලින් ආලසියන් උපේතෝ මේ හොඳ හයිය හත්තිය තියෙන වෙලාවේ මක් කරගෙන ඉන්නවද? ඔය කම්මැලිකමට ඉන්නවා. ඒ වගේ කම්මැලිකමට ජීවත් වෙනවා නම් මේ හොඳට හයිය හත්තිය තියෙන වෙලාවේ බෙන්ගතනේ මග වැඩිම කියන එක කරන්නේ නැතුව තමන්ගේ නිවන ගැන හිතන්නේ නැතුව ජීවත් වෙනවා නම් පින්වතුනි අන්නේ මනුස්සයාට කවදාක්වත් මේ සසරෙන් ගැලවුමක් වෙන්නේ නැහැ පින්වතුනි. හොඳට තේරුම් ගන්න මේ කාරණාව. කවදාක්වත් ගැලවුමක් වෙන්නේ නැහැ. ඒකේ නා පැවිදි වෙලා හිටියත් ඒකේ නා ගිහිව හිටියත් පින්වතුනි කරන්න පුළුවන් කාලේ කරන්න දේ කළේ නැත්නම් ආලසියන් උපේතෝ හිටියානම් බොහෝම අලසව කාලය ගත කරා නම් පින්වතුනි හොඳම වටින ජීවිතේ තියෙන වෙලාවේ වෙන වෙන දේවල් කර කර හිටියානම් නොකල යුතු දේවල් කර කර හිටියානම් පඤ්ඤාය මග්ගං අලසෝන වින්දති. හොඳට මතක තියාගන්න. මේ ප්‍රඥා මාර්ගයේ කවදාවත් අලසයට විඳින්න හම්බෙන්නේ නැහැ. නමුත් ඔබ බොහෝම උනන්දුවෙන් කටයුතු කරනවා මේ කාරණාව සම්බන්ධව මට නිවන් දකින්න ඕනේ කියලා. නමුත් ඔබ බලන්න නිවන් දැකීම පිණිස කළ යුතු යමක් තියෙනවා අන්න ඒක කෙරෙනවද කියලා. අන්න ඒක කෙරෙනවා නම් පින්වතුනි පඤ්ඤාය මග්ගං අලසෝන වින්දති කියන කාරණාවට ඔබ අහු වෙන්නේ. ඔබට ප්‍රඥා මාර්ගයේ විඳින්න පුළුවන් හැකියාව ලැබෙනවා පින්වතුනි. නමුත් ගොඩ පිරිසකට ඒ හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද හේතුව තරුණ කාලේ වෙන පාරක යනවා. උත්සාහ කරන්න. ප්‍රේරණය වෙන්න පින්වතුනි. මේ පින්වත් මිනිස්සුන්ව දැකලා ප්‍රේරණය වෙන්න පින්වතුනි. මේ ස්වාමින් වහන්සේලා මග වඩනවා දැකලා ප්‍රේරණය වෙන්න පින්වතුනි. උන්වහන්සේලා අඩියට අඩිය තියාගෙන මේ පින්දපාත චාරිකාව වඩිද්දී පින්වතුනි ඔබ ප්‍රේරණය කරගන්න ඒවා දැකලා මමත් කොහොම හරි මේ ගමන යන්න ඕනේ නේ කියලා. ඒ වන්දනාව තමයි අවශ්‍ය පින්වතුනි. දන ගහලා වැඳත් බඩ ගහලා වැඳත් ඒක නෙමෙයි ඕනේ පින්වතුනි. ඔබ අදිෂ්ඨානයක් ගන්න. මෙන්න මේ ගමන මමත් යන්න ඕනේ කියලා. කහ සිවුර දාගෙන හරි සුදු ඇඳුම ඇඳගෙන හරි මොක ඇඳගෙන අඳගත් එක වැඩක් නැහැ පින්වතුනි. මේ කාලේ සිවිලයිස් සමාජයන් නිසා හෙළුවෙන් එපා. නැත්නම් හෙළුවෙන් උනත් කමක් නැහැ. ඉන්දියාව වගේ නම් හෙළුවෙන් නාගසාමි කෙනෙක් වෙලයි. නාගාසාමි කියලා පිරිසක් ඉන්නවා. හෙළුවෙන් ඉන්නේ සමහර විට ඇයි. ඇඟේ අලු ගාගෙන එහෙම ඉන්නේ. නාගාසාමිවරු. එහෙම හරි කමක් නැහැ පින්වතුනි. ඇඳුව මොකක් වුණක් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දහමයි පිළිසරණ අරගෙන තියෙනවනේ. ඔන්නෝතනින් ලොකු රැකවරණයක් ඔබට ලැබෙනවා. අපි කතා කරමු මේ පිළිසරණ හම්බෙන්න දහම. නමුත් ඔබ මේවා පුළුවන් තරම් ඔලුවට ගන්න ඕනේ පින්වතුනි. මේ අද ඔබ පැවිදි පින්කමක් දැකලා මේ ඉන්නේ පින්. ගන්න මේ ඔලුවට. බණ ටික ඇහුව පමණින් පින්වතුනි ඔබගේ ඔලුව හැදෙන්නේ නැහැ මෙහෙට එන්න. මේ දේවල් ඔලුවට ගන්න හොඳට. මේ කියන කාරණා ඔබට වෙන්න යන දේවල් ඔබ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන හැටි පින්වතුනි. නිකන් අපරාධේ ප්‍රශ්න ඇදලා දාගන්න පින්. හොඳට මතක තියාගන්න ඔබ එක ප්‍රශ්නයක් ලියන්න යනකොට ඔබට කාම ප්‍රශ්නේ තියෙන්නේ මම දන්නවා මේ තරුණ දරුවන්ට තියෙන්නේ කාම ප්‍රශ්නේ කොහොමද දන්නේ මටත් තිබුණානේ කාම ප්‍රශ්න එනකොට ඒකට උත්තරේ විදිහට ගන්න පින්වතුනි වෙන දෙයක් නම් ඒක නිසා තවත් ප්‍රශ්න 1000ක් මතුවෙනවා එහෙම ප්‍රශ්න 1000ක් මතුවෙච්ච අය තමයි මේ අද වීරිය වගේ මේ පුටුවල කෙසුත් පැහිලා ඔය ඉන්නේ එකගයිද නැද්ද එච්චරයි එහෙනම් තමන්ගේ දූට කතා කරලා කියන්න ඕනේ මොකද්ද දුවට කියන්න ඕනේ නිවන් දැකපන් කියලා හතුරට මොකද්ද කියන්නේ? හයියෙන් කියන්න. මම කිව්වොත් නේ ඔය වැරද්ද. කියන්න හයියෙන් කියන්න. මොකද්ද? හතුරට කියන්න ඕනේ
නමුත් දැන් ඔක අනිත් පැත්ත නේද කරන්නේ. ඒකයි වැඩේ පින්වතුනි. ඒ කියන්නේ පින්වතුනි සංසාරගත හතුරෙක් නේද ඔය ඇවිදලා ඉන්න දරුවා වෙලා. ඒ හතුරුකම නේද ඔය පිරිමහගන්නේ. අපි හිතමු අපි නෑ දැන් බුදුහාමුදුරුවෝ ඉන්නවා මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ ඉන්නවා අපි නෑ. අපි නෙමෙයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. මොකද කරන්නේ? ඒත් ඔය ටිකම තමයි මේ කෑවේ. මෙතන මේ බුදුහාමුදුරුවෝ ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි පින්වතුනි ප්‍රශ්නේ. මේක තේරුණාද නැද්ද කියන එකයි ප්‍රශ්නේ. ඒකයි මේ අම්මලා තාත්තලාට මේක තේරුම් කරවන්න හදන්න පුළුවන් තරම්. මොකද ඔබට තේරුණොත් පින්වතුනි ඔබ ලොකු රැකවරණයක් දෙනවා ඔය අහිංසක දරුවා. ඔබත් ඒ රැකවරණය අරගෙන ඒක ඒ අනිත් දරුවන්ටත් දෙනවා. අවුරුදු 60යි අපි ජීවත් වෙන්නේ පින්වතුනි. ඔබගේ ජීවිත කාලේ ඔබට තව දේශනා කීයක් අහන්න පුළුවන් නේද ගුරුහාමුදුරන්? පින්වතුනි අවුරුද්දකට දේශනා 52යි තියෙන්නේ. අපි හිතමු පොයේ දවසේ දේශනාවක් තව 12ක් දාන්නකෝ. 64යි. අවුරුද්දකට දේශනා 64යි අහන්න පුළුවන් එන්නේ. තව දේශනා කීයක් අහන්න පුළුවන්? තව අවුරුදු 100ක් ජීවත් වුණොත් එහෙම පින්වතුනි 6400යි ඒත් දේශනා අහන්න පුළුවන්. يعني මාත් තව 100ක් ඉන්නවා ඔබත් තව 100ක් ඉන්නවා. which is impossible. අවුරුද්දකටම අපි 52 වතාවයි හම්බ වෙන්නේ පින්වතුනි. 64 වතාවයි. ඔබ පොයේ දවස්වලත් එනවා නම් මුළු අවුරුද්දකටම